මේ රටේ කවුරු රජකම් කළත් මොකද අපි කවුරුවත් මැරිලා ඉපදිච්ච මිනිස්සු නෙවෙයි. අපි ජීවිතේ මැරි මැරි ඉපදිච්ච මිනිස්සු. මොකද මේ රටේ මේ තත්ත්වෙන් හැම දෙයක්ම මේ විදිහට ජීවත් වෙන්න අපිට ජීවත් වෙන්න පාර පෙන්වලා දුන්නේ අපි වෙනුවෙන් ජීවිත පූජා කර අපේ වීරෝදා රණවිරුවෝ. අපේ සිංහල කොල්ලෝ දහස් ගණන් මැරුණා. එතකොට අපි මේ තාක් මේ වෙනකන් අපි බලාපොරොත්තු වෙමින් හිටියේ ලංකාවේ STF එක කියන්නේ සාමාන්‍යයෙන් මේ රටට සිංහල ජාතියට හමුදාවට විශේෂම බලයක් පෙන්නපු විශේෂ තැනක් තියෙන පුජ්‍යල කොටසක් කියලා. බලන් ගියාම එයාලා කරලා තින්නේ දිට්ටා සුළු කුණාටුවෙන් අවතන් වෙච්ච ජනතාවට සලකපු එක පමණයි. එතකොට එතනින් පැහැදිලිවම යාළගේ තියෙන ගැම්ම STF කියන ගැම්ම පැහැදිලිවම බිඳ වැටෙනවා. ඒතර හොඳට මතක තියාගන්න මේ ලංකාවේ කවුරු රජකම් කරත් මිනිස්සු ජීවත් වෙන්නේ බොහොම ටික කාලයයි. ඒ ජීවත් වෙන කාල සීමාවේ මොන සෙල්ලම් දැම්මත් මොන දේ කරත් ඕනම් පුජ්‍යලයකට මේ ලෝකේ ඇතෑරලා මැරෙන්න සිද්ධ වෙනවා. මැරෙන්න සිද්ධ වුණාට පස්සේ මරණයෙන් පස්සේ යම්කිසි තැනක ආත්මයක් තියෙනවා. ඒ වගේ තමයි මරණ ගමන් මිනිහින් ඉපදෙන්නෙත් නැහැ. මේ රට බේරගන්න මේ රටේ ඒකීය බය වෙනුවෙන් සටන් කරපු අපේ වීරෝදා රණවිරුවෝ කොටසක් තවුතිසා දිව්‍ය ලෝකයේ ඇති, කොටසක් අපායේ ඇති, කොටසක් අවීචි මහ නරකාදී ඇති, කොටසක් යම රජුරුව ළඟ ඇති, කොටසක් සිංහල බෞද්ධ වෙලා අන්‍ය ආගමික වෙලා හරි මේ ලංකාවේ කොතනකද ඉපදිලා ඇති. මේ මතක තියාගන්න. උද්දට මතක තියාගන්න. මේ රට වෙනුවෙන් සටන් කරපු වීරෝදා රණවිරුවෝ තාම හැම එකම උප්පත්තිය ලබල නැතුව ඇති. යම රජුරුව ළඟ ඉන්න කොටසකුත් ඇති. දිව්‍ය ලෝකෙ ඉන්න කොටසකුත් ඇති. ඒ හැම කෙනෙක්ම මේ දිහා මේ රට දිහා මේ බලාගෙන ඇති. මතක තියාගන්න මහත්තුරු ඕනම පුජ්‍යලයක් ඕනම සතෙක් මරණාසන්න මොහොතේදී අපි සතෙකුට පිහිපාරක් මන්න පාරක් පොළු පාරක් ගහලා මරනකොට ඒ සතා ගැඟේ තියෙන ලේ විස වෙනවා. ඒ විස ඒ සතා අනුභව කරන පුජ්‍යලයගේ ශරීරගත වෙනවා. ඒ වගේම තමයි රට වෙනුවෙන් දිවි පූජා කළ වීරෝදා රණවිරුවෝ මරණ මොහොතේ මතක් වෙන්නේ නැති මම මේ සටන් කරේ රට වෙනුවෙන් මම මැරෙන්න රට වෙනුවෙන් ප්‍රශ්නයක් නැහැ මම මගේ ජීවිතය පූජා කළේ රට වෙනුවෙන් කියලා. නමුත් මියගිය රණවිරුවන්ට අද අපේ ලංකාවේ කිසිම කෙනෙක් කිසිය පුජ්‍යලයෙක්ගෙන් ලංකාවේ කිසිම තැනක් නැති නිකන්ට නාතයෝ මරුණා වගේ සමාන තැනක් අපේ සොල්දාදුවන්ට අද වැටලා තියෙන ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ ලෝකේ කවුරුත් හැමදාම ජීවත් වෙන්න ඇවිල්ලත් නැහැ. හැමදාම ජීවත් වෙන පුජ්‍යලයොත් නැහැ. කවුරුත් මැරෙන්න ඕන. මේ ආත්ම බැරුණොත් මහත්තුරු මරණින් පස්සේ ජීවිතේ හරි ওই හැම දෙයකටම දඬුවම් ලැබෙනවා. ඒක මතක තියාගන්න හොඳට.